පින්නතුනේ අසරණ ළමයෙකුට එක කොපි පොතක් දෙන්න. එක කොපි පොතක්. සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක. එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. ආනිසංසය. මාසෙකට එක කොපි පොතක්. සිද්ධාලෙප්ප කුප්පියක් පෙනඩෝල් පෙති දෙකක් නේ. වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පින් සිද්ධ වෙනවා. ඒ ඇසුරේ නිසුරේ හැදෙන දරුවෝ තමයි සත්පුරුෂෝ බවට පත් වෙන්නේ. සත්පුරුෂ වෙන්නේ. මේ අපේ රටේ වර්තමානයේ දරුවෝ පුදුම විදිහට නැන පිහිටවන්න බලනවා. සංස්කෘත පඬිවරයෙක් කියනවා නච්චා දෙපි කව්පේ නං දංශමශකාපහ. සුනක් පුච්චමේ වර්තං පණ්ඩිතං ධර්ම වර්ජිතං. පඬිවරයා කියන්නේ මේ ලෝකේ ඕන තරම් සත්තු ඉන්න ඕන තරම් සත්තුන්ට නගුට දෙනවා. හැබැයි ඒ නගුටෙන් සත්තුන්ට ප්‍රයෝජනක් තියෙනවා.